සමනිෂා YouTube channel එකෙන් අපි තවත් කෙටි ප්‍රශ්නයක් කතා කරන්නයි බලන්නේ. මේ කෙටි ප්‍රශ්න කිරීම මගින් ඔයාට විභාගයේ ඉහළ සාමාර්ථයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ කෙටි ප්‍රශ්න වීඩියෝස් ටික දිගටම නරඹන්න. මෙන්න අද අපි කතා කරන කෙටි ප්‍රශ්නේ. දිවිපද නාමකරණය. දිවිපද නාමකරණයේ ඉදිරිපත් කළේ ලීනියස්. මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. දිවිපද නාමකරණයේ ඉදිරිපත් කළේ ලීනියස්. දිවිපද නාමකරණයේ කොටස් දෙකක් තියෙනවා. මුල තියෙන්නේ ඝන නාමය. දිවිපද නාමකරණයේ කොටස් දෙකයි. එකක් ඝන නාමය, අනිත් එක මොකද්ද? සුළු නාමය. විශේෂණ පදේ සුළු නාමය. ඝන නාමය, සුළු නාමය. ද්විපද නාමකරණයෙන් යම්කිසි නමක් ලියනකොට ඒකට නීති රීති තියෙනවා මුළු ලෝකෙම පිළිගත්ත. එකක් තමයි ඉංග්‍රීසි අක්ෂර වලින් ලියන්න ඕනේ. ඉංග්‍රීසි අක්ෂර වලින් ලිවීම. ද්විපද නාමකරණයෙන් නමක් ලියනකොට ඉංග්‍රීසි අක්ෂර වලින් ලියන්න ඕනේ. දෙවෙනි එක ඝන නාමයේ මුල් අකුර කැපිටල් වෙන්න ඕනේ. ඝන නාමයේ මුල් අකුර කැපිටල්. මුල් අකුර කැපිටල්. ඝන නාමයේ මුල් අකුර කැපිටල් වීම. කැපිටල්. අනෙක් අකුරු සියල්ල සිම්පල්. අනෙක් අකුරු සිම්පල් වීම. તો දැක්කද මේ නීති ටික? මොකද්ද ද්විපද නාමකරණයේ නීති රීති? ඉංග්‍රීසි අක්ෂර වලින් ලියන්න ඕනේ. ඝන නාමයේ මුල් අකුර කැපිටල් වෙන්න ඕනේ. අනෙක් අකුරු සිම්පල්. දැන් පොතේ ලියනවා නම් අතින් ලියනවා නම් යටින් ඉරි ගන්න ඕනේ. දැන් ප්‍රශ්න පත්‍රයේ මුද්‍රණය කරනකොට ඉරි ගන්නේ නැහැ. දැන් මේකේ වඩා ගැළපෙන උත්තරේ බලමු. මේකේ ඝන නාමය කැපිටල්, සුළු නාමය කැපිටල්. එතකොට මේ උත්තරේ වැරදි. මේක අයින් කරනවා අපි. දෙවෙනි උත්තරේ බැලුවම ඔක්කොම අකුරු ටික කැපිටල්නේ. එහෙනම් මේකත් වැරදි. අන්තරවෙනි උත්තරෙත් හරි වගේ පේනවා. මුල අකුර ඝන නාමය කැපිටල්, සුළු නාමය කැපිටල්. එතකොට ඒකත් වැරදි. හරි උත්තරේ ඝන නාමය කැපිටල්, සුළු නාමය සිම්පල්. එහෙනම් හරි උත්තරේ 3. ඒතර විභාගෙට ද්විපද නාමකරණය ගැන ප්‍රශ්නයක් ආවොත් අපි සලකන්න ඕන කරුණු දැක්කද? ඝන නාමයේ මුල් අකුර කැපිටල්, සුළු නාමය සිම්පල් වෙන්න ඕනේ. අතින් ලියනකොට විතරයි අපි ඉරි ගන්න ඕනේ. ද්විපද නාමකරණයේ ඉදිරිපත් කළේ ලීනියස්. දිගටම කෙටි ප්‍රශ්න පත්‍ර ජයග්‍රහණය ලබා ගන්න අපි පොතක් නිකුත් කරලා තියෙනවා. ප්‍රශ්න 360ක ප්‍රමාණයක් අඩංගු පොතක්. ඔබට මගේ නම්බර එක මගේ WhatsApp නම්බර එකට කෝල් කරලා නැත්නම් WhatsApp මැසේජ් එකක් දැම්මොත් ඒ පොත ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. මෙන්න මගේ නම්බරේ 077 433 6488 077 433 6488 අංකයට WhatsApp මැසේජ් එකක් දැම්මම මගේ channel පිළිබඳ සියලු තොරතුරු ඔයගොල්ලෝ නොමිලේ ගන්න පුළුවන්. මේ පොත ප්‍රශ්න 360ක් අඩංගු මේ පොත ඔබට ලබා ගන්න පුළුවන්, විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඔයගලන්ව හමු වෙමු.